Hi guys, welcome back to my YouTube channel. Guys, ගොඩක් කාලයකට පස්සේ මේ channel එකේ වීඩියෝ එකක් කියන්නේ අද ගෙන තියෙන Minecraft survival guide එක. මේකේ ඉස්සරහට playlist එකක් ඉස්සරහට දෙනවා guys. මේ channel එක subscribe කරලා like කරලා share කරලා තියාගන්න guys. දැන් නම් channel එකේ reach එක හොඳටම අඩු වෙලා guys. එහෙනම් අපි අද ඉඳන් survival guide එක පටන් ගමු guys. මුලින්ම මේ මම ෆෝන් එකෙන් guys play කරන්න. මම ඉස්සෙල්ලා world එක create කරගන්නම් guys. මම මෙතන තියෙන create new world කියන එක දෙනවා guys. ඊට පස්සේ මෙතන create new world කියන එක දෙනවා අයිමත්. ඊට පස්සේ guys අපි world එකට නමක් දෙන්න ඕන guys. ඉතින් guys මම අතන world එක create කරලා create කියන කොළ පාට බන් එක ටච් කරා guys. ඉතින් guys world එක create කරන ගමන් තියෙන්නේ boys මේ channel එක subscribe කරලා තියාගන්න guys. මේ ඉස්සරහට දාන වීඩියෝ වලක ළඟටම ගෙන්න ගන්න පුළුවන් guys. එතකොට reach එක නම් දැන් හොඳටම අඩු වෙලා තියෙන්නේ guys. වීඩියෝ දෙන්නේ නැහැ ගොඩ කාලෙකින්. වටපිටෙන් ඇහෙන සද්ද නම් එච්චර ගණන් ගන්න එපා guys. ඉතින් guys අපි එහෙනම් පටන් ගමු game එක play කරන්න. මගේ display එක වම් අත පැත්තේ උඩ කොණෙම පෙන්නනවා දවස් ගාන. අපි මුලින්ම ගහක් හොයා ගන්න ඕන. ආයුධ ටික හදා ගන්න guys. ඉන්න බලමු guys මෙතන උණ පඳුරත් පොඩි lag එකක් යනවා ඇති guys. පොඩ්ඩක් තාම game එක log වුණ නිසා එන්නේ guys. පොඩ්ඩක් බලමු ඉස්සරහට තිබ්බොත් මම ඒක බලන්නම් guys. අපි යට පැත්තේ දූපතක් වගේ පේනවා guys. බලමු මොකද තියෙන්නේ කියලා. ගහක් හොයාගත්තා නම් හරි guys. village එකක් තියෙනවා guys අර පැත්තේ. පටන් ගත්ත නම් village එකක් තියෙන එක ඇත්තටම ලේසි සහ පහසුයි අපිට බඩු ටික හොයාගන්න. ඒ වුණාට අපි ගහක් මුලින්ම කපා ගමු guys ගිහිල්ලා. අපි village තුලට දැම්ම යන්නේ නැතුව guys මුලින්ම ගහක් down කරලිමු guys. මේ වගේ වීඩියෝ ඉස්සරහට බලන්න guys. මම අයිම මතක් කරනවා guys channel එක subscribe කරලා තියාගන්න guys. ඉස්සරහට සුපිරිම වීඩියෝ බලන්න පුළුවන් guys survival guide එකේ. මුලින්ම guys අපි අපේට මුල් ආයුධ ටික හදා ගන්න. අපි මුලින්ම ගහක් කපා ගන්න ඕන guys. මම මේ ගහ කපා ගන්නම් guys. ඉතින් guys අපිට මේ බ්ලොක් මේ බ්ලොක් වලින් guys මේ ආයුධ හදන්න බෑ guys. ඒකට මම මේ ඩොට් තුන බලලා මෙහෙම එක ක්ලොක් එකක් තියලා guys crafting එකට මම හදා ගන්නවා ඕක් ප්ලෑන් guys. ඒ ඔක්කොම ඕක් ප්ලෑන් හදාගෙන guys ඕක් ප්ලෑන් දෙකක් මෙහෙම තියලා guys මම හදා ගන්නවා ස්ටික් guys. ස්ටික් ටික හදාගෙන guys ඊළඟට අපිට ඉස්සරහට වැදගත්ම හදා ගන්න ඕන guys. ඒ තමයි guys crafting table එක guys. crafting table එක හදන්නේ guys ඕක් ප්ලෑන් හතරක් තියලා crafting table එක හදා ගන්න පුළුවන් guys. අපි crafting table එක මෙතනින් දැන්ට ගහගමු guys. අපි crafting table එක ඇලවෙලුවොත් guys ඔයාලට පේනවා ඇති අපිට ඕක් ප්ලෑන් වලින් හදන්න පුළුවන් ඒවා තමයි මේ සුදු පාටට තියෙන්නේ. අපි මුලින්ම හදාගමු guys පොළොවක් X එකක් ඒ වගේම pickaxe එකක් හදාගමු guys. අපි දැනට මේ crafting table එක ගලව ගමු. අපි තව ගහක් down කරගමු guys. අපිට ලී මෙහෙමඩ මේ ඕක් කියන්නේ ලී guys. ලී වලින්
අපිට මේව කරන්න චුට්ටක් අමාරුයි. ඒ කියන්නේ හයිය කැඩෙන්න වෙලා යනවා මේ වෙනවා. ඒක නිසා අපි මාරු වෙන්න ඕන guys. ගල් වලට. ගල් සාමාන්‍ය ලෝකේ වගේ තමයි guys. අපි ගල් ආයුධ වලට මාරු වෙන්න ඕන guys. ගල් ආයුධ වලට මාරු වෙන්න guys. අපි එනම් පිකැක්ස් එක හදාගන්න ඕන. මම කලින් හදාගත්තා. අපි පිකැක්ස් එක හදාගෙන ගිහිල්ලා බලමු ගල් තියෙන තැනක් guys. ගල් වඩෙන් ගල් කොහෙද guys ගල් තියෙන ගල් පේන මානෙක් ගලක් නැහැනේ guys. මේ තියෙන්නේ guys ලාව එක. මේ ලාව එක බාස්කට් එකකට පුළුවන් guys. ඒ කියන්නේ මේ වගේ ලාව එක බාස්කට් එකට පුළුවන් guys item 100ක්. ඒ කියන්නේ item 100ක්. ඔහොම හිතන්න අපි මස් පුච්චන්න තියෙන විසට ඒ වගේ එක එක item 100ක් පුච්චන්න පුළුවන් ඔය ලාව එක බකට්ටෙන් guys. නැත්නම් අපි ඕක පුච්චන්න guys කෝල්ඩ් ඔය ඉන්න ඕන. මම guys ගන්න ගමන් මේ තමයි guys ගල් ඒ මම ඒ ටික මයින් කරගෙන එන්නම් guys. අපිට ගල් ගොඩක් ඕන වෙනවා guys. මම මයින් කරන් එන්නම් ඉක්මනට. ඉතින් guys මම කොබස්ටෝන් මේ කියන්නේ ගල් මයින් කර කර ඉද්දි මට තව එක දෙයක් හම්බුණා guys. ඔයාලට පේන ඇති මෙතන තියෙනවා. මෙතන නම් තියෙන්නේ එකයි. මේවට පේනවා ඇති චූටි පාට වගේ ගලක් තියෙන වෙනස් විදිහේ. ඒකට කියන්නේ guys කොපර් කියලා guys. අපිට කොපර් වැදගත් වෙනවා. මේව උණු කරලා අපිට අපේ මේ ආම මේවා හදා ගන්න පුළුවන් guys. මෙතන මේ තව කොපර් තියෙනවට පේනවා ඇති guys. අපි මුලින්ම මාරු වෙලා ඉන්න ඕන guys. ගල් ආයුධ වලට guys. අපි chest එක මෙතනින් place කරගමු දැනට. chest එක නෙමෙයි sorry guys crafting table එක මට පොඩ්ඩක් පැටලුණා. අපි ඊළඟට ස්ටික් දෙකක් අරන් මෙහෙම තියලා අපිට pickaxe එකක් හදාගන්න පුළුවන් guys. මේ cobblestone pickaxe එක guys. cobblestone pickaxe එකෙන් අපි මේව මයින් කරොත් guys ඔයාලට මේවා තිප්පන්ට ගොඩක් මයින් වෙනවා guys. මේව අපි පුච්චලා තමයි මේවෙන් අපි වැඩ ගන්න guys. අපි මේ ටිකකුත් මයින් කරගමු guys. මෙතන ඉච්චේ guys අපි crafting table එකත් අරන් යන් උඩට guys බලන්න. අපිට ගෙයක් හදනකම් ගෙයක නතර වෙන්න කාගේ හරි ඒ කියන්නේ village කෙනෙක්ගේ ගෙයක නතර වෙන්න බලමු guys. අපි ගේ හදනකම් village එක කොහෙද තිබ්බේ village ආර තියෙන guys. මේ lava pool එක ළඟ තියෙන එක ගොඩක් හොඳයි guys. අපිට එතකොට ඕන වෙලාවක lava ගන්න පුළුවන් ළඟම තියෙන නිසා guys. අපි මේක ගමුද? මේව නම් guys ඉස්සරහට මම කියලා දෙන්න. මේ ruin nether portal එකක් guys. කිව්වා හරියට දන්නේ නැහැ.
එකේ උඩට ගිහිල්ලා බලමු guys. මෙතන ෂෝක් නේද guys? වටපිටාවම බලන්න පුළුවන්. හැමදේම පේනවනේ. ඔයාලට පේනවා guys. එහෙනම් ඇති guys. මෙතන මගේ ඩිස්ප්ලේ එකේ මගේ ස්ක්‍රීන් එකේ දකුණු පැත්තේ උඩ හංගබා එකක් පෙන්වනවා guys. ඒ හංගබා එකේ පෙන්වන්නේ දැන් අඩුවටනේ. ඒ පෙන්වන්නේ මගේ කෑම අඩු වෙලා guys. මගේ කෑම වැඩි කරගන්න අපි ඉතින් guys මට තව දෙයක් හම්බුණා. මම ඒක ඔයාලට පෙන්වන්න හිතුවා guys. මෙතන මේ ඔයාලට පේනවා ඇති guys. තියෙනවා නිකන් පිදුරු වගේ මේ වගේ ගහලා අපි මේක දැනට කඩාගමු. මේවට කියන්නේ ෆෙන්ස් guys. ෆෙන්ස් වැටවල් වලින් තමයි එවන්නේ. අපි ටක් ගාලා මේක කඩාගමු guys. රෑ වෙලා තියෙන්නේ. මම ඊට පස්සේ කියන්නම් guys මේවයි මොනවද කරන්න කියලා. අපේ දැන් හංගපාර එක අඩු වෙලා තියෙන guys. ඒක වැඩි කරගන්න මේවෙන් අපිට හදා ගන්න පුළුවන් guys. බ්‍රෙඩ් හදන්න මේවා ඕන වෙනවා guys. මේවයි වීට් හදන්න වීට් වලින් බ්‍රෙඩ් හදන්න guys. මම කියන්නම් කොහොමද වීට් හදන්නේ කියලා. අපි මේ ටික කඩාගෙන අපි යමු මුලින්ම විලේජ් කෙනෙක්ගේ ඒකට විලේජ් හෝම් එකකට යමු guys. වටේ ඇහෙන නොයිස් එක නම් ගණන් ගන්න එපා guys. අපි මේ හෝම් එක ඇතුළට ගිහලා මෙතන විලේජ් කෙනෙක් ඉන්නවා. අපි මේ දොර වහලා අපි මේ විලේජ් නැගිටලා අපි ඉදාගමු guys. ඒ හැන්දේ එතකොට අපේ ස්පෝන් පොයින්ට් එකත් එතනම සෙට් වෙනවා guys. ඉතින් guys උදේ නැගිට්ටාම විලේජ් යනවා යාගේ ජොබ් එකට guys. අපි දැන් මම ඊයේ කිව්වා වගේ මගේ හංගපා එක අඩු වෙලා තියෙන guys. ඒක වැඩි කරගන්න අපේ crafting table එක ගමු guys. crafting table එක අරගෙන අපි crafting table එක මේ හැරියෙන් පොඩ්ඩකට ගහගෙන මේ වීක් දාලා guys. ඉතින් guys දැක්කම මටත් හරියට රෙසිපි එක මතක තිබ්බේ නැහැ guys. වීට් ඩොක් එකක් දැම්මාම guys වීට් ගන්න පුළුවන්. මෙහෙම බයින්න යාම guys වීට් ටික ඔක්කොම එනවා guys. මං ගාව දැන් guys වීට් ස්ටැක් දෙකකුයි තව භාගයකුයි තියෙනවා guys. මේවා වීට් තුනක් දාලා guys බ්‍රෙඩ් හදා ගන්න පුළුවන් guys. බ්‍රෙඩ් හදාගෙන බ්‍රෙඩ් අපි කාලා බලමු අපේ හංගපාරේ වැඩි වෙනවද කියලා guys. ඔයාලට පේනවා guys බ්‍රෙඩ් කෑවම ඉක්මනට හංගපාරේ වැඩි වෙනවා guys. අපි crafting table එක කඩාගමු guys. දැන් අපි ගාව බඩු වැඩි guys. බඩු අයින් කරන්න අපි ගයක් හොයා ගන්න ඕන guys. ගයක් අපිට හදන්න දැම්ම බෑ guys. අපි ඒකට තව ටිකක් වැඩටියක් තියෙනවා guys කරන්න. ඉතින් guys ඒ වැඩ ටික කරන්න කලින් අපි කරනකම් අපි විලේජ් කෙනෙක්ගේ ගෙදර නැවතමු guys. අපි මට හිතෙනවා මේ දෙක මෙහෙම යාගල්ලා වගේ මේ ගියා ඒ කියන්නේ පොඩි මේකක් ගහන්න guys. අපි ගස් ටිකක් අමාමෙන්න guys. වැදගත් මේක ඇඳක් හදන්න මේ වගේ හරක් තුන් දෙනෙක්ගේ වූල් ඕන guys. මේගොල්ලන්ට උඩ පැනලා ගිහුවාම guys ඉපිට නෝ guys මට මගේ ෆෝන් එකෙන් ප්ලේ කරන නිසා අමාරුයි guys. දැක්කනේද ෂොට් දෙකෙන් උන්ව මරන්න පුළුවන් guys. පව් අහිංසක සත්තු වෙනට ඉතින් අපිට කෑමට ඒ වගේ වැඩවලට ඕන වෙන නිසා ඉතින් guys එනවා guys. ආතල් එකේ ගේම් එක ඉස්සරහට ගහමු guys. මේ මං චුට්ටක් මේ දැන් රිඩ වෙලා ඉන්නේ guys. මේ ඒ නිසා චුට්ටක් හරි අමාරුයි. ඒ නිසා මම ඉස්සරහට සුපිරියට ගන්නම් guys. මගේ channel එකේ රීච් එකයි හැමදේම වැඩි කරගන්න ඔයාලා සපෝට් එකක් දෙයි කියලා හිතනවා guys. ඒක නිසා මේක පුළුවන් තරම් ෂෙයා කරලා මට සපෝට් එකක් දෙන්න guys. ඒ වගේම guys මම channel එකේ දාලා තියෙනවා නේද Free Fire වීඩියෝ. මම Free Fire හිතුවා guys තෝරාගත්ත 3 දෙනෙකුට හෝ දෙන්නෙක්ට වගේ weekly light 4කට විතර දෙමුනේ guys.
4 දිනෙට වගේ වීක්ලි ලයිට් දෙන්න තීරණය කරා ගයිස්. පුළුවන් විදිහට තමයි දෙන්නේ. වීක්ලි ලයිට් 4ක් දෙන්නම්. ඔයාලා කරන් තියෙන්නේ මේ channel එකේ මේ වීඩියෝ එක බලලා subscribers දැන්ට 90 ගණක් ඉන්නවා. ඒ 90 ගණන් පහු කරලා subscribersලා මට 150ක් 120ක් විතර ගහලා දෙන්න ගයිස්. එතකොට මම වීක්ලි ලයිට් 4ක් 5ක් විතර දෙනවා ගයිස්. ID අරගෙන ලයික් වීඩියෝ වල දාන කමෙන්ට් වලට වැඩිම ලයික් දින අයට දෙනවා ගයිස්. අපි ඉතින් මෙතනින් මම කතා කරනකම මම මේකත් හදනක මං ඉන්නේ ගයිස්. මේ ටික යාගල්ලා හදාගමු ගයිස්. ඊට කොහෙන් හරි ඉඩ දීපොත් රැයට සොම්බිලා ඇවිල්ලා අපිට නිදා ගන්න බැරි වෙනවා ගයිස්. ඒක නිසා ඔක්කොම ටික වහ ගන්න ඕන ගයිස්. මම ගයිස් පාර්ට් 2 එකකින් ගේන්නම් මයිනින් කරන්න යන වීඩියෝ එකක් ගයිස්. අපිට ගේ හදන්න එක ගස් වර්ග එක දේවල් ඕන කරනවා ගයිස්. ඒක නිසා අපිට දැම්ම ගේ හදන්න බෑ ගයිස්. හදන තේ ලස්සනට හදන්න ඕන ගයිස්. නැත්නම් 2 3 හදන්න බෑනේ. ඒක නිසා මෙතනිනුත් වහගමු ගයිස්. අන්න එළිය එක පෙදුනේ කලවගමු. මම මයික් එකක් ගන්නම් ගයිස් ඉස්සරහට. මගේ ටෙක් channel එකක් තියෙනවා ගයිස්. බාසිත ටෙක්නික් කියලා. ඒකටත් ඒකේ වැඩවලටත් ඕන වෙනවා ගයිස් මයික් එක. ඒකටත් එක මම මයික් එකක් ගන්නවා ගයිස්. එතකොට මීට වඩා quality එකට වැඩේ කරන්න පුළුවන් ගයිස්. ඉතින් යාළුවනේ අපි මම ටික හදලා තා බ්ලොග් මදි වුණා අපි 1000ක් ඩවුන්ලෝඩ් කරන් එමු ගයිස්. මම මේවත් කපලා වෙන්නන්නම් ගයිස්. මේ ගස් වල කියන්නේ බර්ච් කියලා ගයිස්. මේ ගස් මේ බ්ලොග් එහෙම ගන්න පුළුවන්. මම ඊට වඩා ආසයි මේකේ බර්ච් ප්ලෑන්ක් වල ගයිස්. අපි බර්ච් ටික ප්ලෑන්ක් වලට හදාගෙන බලමු ගයිස්. ඇති වෙයිද නැහැ. අපි ක්‍රාෆ්ටින් එකට මෙහෙම දාලා මේක එහෙම තිබ්බම බර්ච් ප්ලෑන්ක් හම්බ වෙනවා ගයිස්. අපි බර්ච් ප්ලෑන්ක් ටිකකුත් ගාලා බලමු. පොඩ්ඩක් ගැලපෙන්නේ නැහැ ගයිස්. ඒ වුණාට අපිට දැනට තියෙන තත්ත්වෙත් එක්ක මෙහෙම හදාගමු ගයිස්. ඉතින් ගයිස් මම තාම මේගොල්ලන්ගේ ගෙවල් වලට ගියේ නෑනේ ගයිස්. මේගොල්ලන්ගේ ගෙවල් වල තියෙනවා ගයිස් මේවා. අපිට ගන්න ලූට් බඩු ඕන හැමදේම තියෙනවා ගයිස්. අපි මේ මුලින්ම මේක හදාගෙන ඉමු ගයිස්. මේ දෙපැත්තට දෙයක් දාගමු. මෙතෙන්ට දොරක් දාමු ගයිස්. මෙහෙම හදාගත්තා. කොහොම තියන මෙතෙන්ට දොරක් දාගන්න. අතෙන්ට මම පොට්ට තිබ්බේ ගයිස්. ජනේලයක් ගන්න. මෙයා ගෙදර කියලා බලමු ගයිස්. ළඟ තියෙන ගෙදර මොනවද තියෙන්නේ කියලා ගයිස්. ගයිස් ඔයාලට පේනවද අපිට හොයාගන්න හම්බෙන්නේ නැති වටිනම අමාරුවෙන්ම තියෙන දේ තමයි ගයිස් ඩයමන්ඩ් කියන්නේ. ඒ දෙකත් මම ගත්තා ගයිස්. ඊට පස්සේ ගයිස් තියෙනවා ඇපල් ගෙඩිය. ඊට පස්සේ තියෙනවා ගයිස් ආම එකක් තියෙනවා ගයිස් අයන් ආම එක. ඒ ටිකක් ගන්න අයන් පිකැක්ස් එකක් තියෙනවා ගයිස්. අනිත් එක තියලා තියන්නම් ගයිස්. අනිත් එක ඕන වෙන්නේ ගයිස් අශ්වයන්ට දාන්න. අපිට මම කියන්න ගයිස් හම්බෙච්ච ආමිගෙන් මොකද්ද ගන්න කියලා ගයිස්. මෙහෙම මෙතෙන්ද ගිහලා මෙතන වලට පේනවා ඉතින් මේකක් තියෙනවා. ඒක ඉබුවට පස්සේ අපේ මේ ඇඟ පෙන්නනවා ගයිස් අපේ කැට් එක. එතෙන්ට ගිහිල්ලා ගයිස් මේ කකුල් දෙක මේකට පරිසම් මේකටයි මේකයි දාගෙන ඇඟේ භාගයක් හරි ගයිස්. තව ඔළුවයි තව ඒකෝ විතරයි ඕන වෙන්නේ ගයිස්. මම අයන් පිකැක්ස් එකක් ගන්නවා ගයිස්. ඉස්සරහා වැඩවලට අපිට ඉස්සරහට ගයිස් කරන් තියෙන අයන් ෆාම් එකක් දාන්න පුළුවන් ගයිස්. ඒ වගේ වැඩ ගොඩක් කරන් තියෙනවා ගයිස් ඉස්සරහට. මෙතනක් තියෙනවා ගයිස්. ඒ වගේම ගෙදර බලමු ගයිස්. මේ ගෙදර මොනවද තියෙන්නේ කියලා. ගයිස් ඔයාලට පේනවද මේවට තමයි අයන් කියන්නේ. මේ තියෙන්නේ දෙනේම හම්බෙනවා මාර වටින දේවල් ගයිස් හම්බෙන්නේ.
කලිසමක් අපිට තියෙනවා නේද? ඉන්න බලන්න guys. ඔව් guys කලිසමක් තියෙනවා. කලිසම අපි මෙතනින් දාලා යමු guys. හදිසියට ඕන වුණත් මේව ටිකක් අනවශ්‍ය වට ටිකක් දාමු guys මෙතනින්. මම දැන් කියන්නම් guys ඔයාලට මොනවා හරි පුච්ච ගන්න ඕන නම් මෙන්න මේ furnace එක කියන එක ඕන වෙනවා guys. මේ furnace එක හදන්න පුළුවන් guys අපිට crafting table එක. අපි ගේ ඇතුළට ගිහිල්ලා furnace එක අපේ ගේ ඇතුළේ හදමු guys. මෙහෙමයි guys හදන්නේ. මුලින් crafting table එක ගන්න ඕන guys. crafting table එක මේ හැරෙන් මෙතන ගහලා අපි කඩාගත්ත නේද guys cobblestone කියන ගල්. ඒ cobblestone ටික මෙහෙම වටේට දාලා අපිට හදාගන්න පුළුවන් guys furnace එක. ඒ furnace එක අපි තියාගමු guys මෙතනින්. ඒ furnace එකට අපි රත් කරන්න ඕනේම guys මේ මෙතන input කියන එකට දාන්න ඕන guys. මෙතන වල පේනවාද guys raw මටන් තියෙනවා ඒව input වලට දාලා මම මේ ගස්වල කොළ වැටිච්ච එකගේ කොළ තියෙනවා guys. ඒ ටික අරන් මම දානවා. එතකොට ඔයාලට පේනවාද furnace එක වැඩ කරනවා guys. අපි ගිහලා තව බලලෙමු guys. village එකේ මොනවද තියෙන කියලා මම දැක්ක වගාවක් තියෙනවා. වගාවකුත් අපිට ඉස්සරහට දාන්න පුළුවන්. වගාවක් දාන්න guys. අපිට බකට් එකක් ඕන. බකට් එකක් දැන් ලේසියෙන්ම හදන්න පුළුවන් guys. අපිට අයන් 9ක් තියෙනවා guys. මේ තියෙන අයන් guys. අපි මේ වගාවේ තියෙන ඒව තාම වැඩ වෙලා නැහැ guys. අපි මේවා ටික මේ අල වර්ගයේ ඒවා තියෙනවා guys. මේවා ගැන මම ඉස්සරහට වගාවක් හදන හැටි වීඩියෝ එකක් දාන්නම් guys. අද වීඩියෝ එක share කරලා support එකක් දෙන්න guys. වීඩියෝ එකට like views යන ප්‍රමාණය අනුව තමයි guys මට ඉස්සරහ වීඩියෝ එකක් හදන්න ආසාවක් සහ කැමැ එකක් හිතෙන්නේ guys. ඒක නිසා වීඩියෝ එකට support එකක් දෙන්න guys. හැමෝටම share කරලා like කරලා උදව්වක් දෙන්න guys. මම එතකොට හෙට වීඩියෝ එකේ ගන්නම් guys. farm එකක හදන්නේ කොහොමද? farm එක මොනවද වගා කරන්න පුළුවන්? ඒ වගේ හැමදේම දාලා හෙට වීඩියෝ එකක් ගන්නම් guys. දැන් අදට අපි guys අපේ ගෙදරින් මේ වීඩියෝ එක ඉවර කරමු guys. අපේ ගෙදර මෙතන තියෙනවා guys. ඒකෙන් ඇඳක් නැහැ. අපි ඇඳක් තියෙන ඇඳක් කොහෙද තියෙන village කෙනෙක්ගේ ගෙදරකට ගිහලා බලමු guys ඇඳක් හොයාගන්න. ඔයි බං නිදාගත්ත ඇති නැගිටපන්. මට නිදා ගන්න ඕන ගෑ. බං සොම්බී ස්පෝන් වෙනවා බං රෑ වෙද්දී. උඹ නිදාගත්තා මං නිදා ගන්න කොහෙද බං? මට නිදා ගන්න දී බං. එහාට බලයන්කෝ. අයිමත් නිදාගත්තා. මූණ මහා නිදි කොම්බඩේ බං. නැගිටපන්. මට නිදා ගන්න දී බං නිදාසේ. උඹ බලයන් යන්න. එහෙනම් guys අද වීඩියෝ එක ඉවරයි. එහෙනම් අලුත් වීඩියෝ එකක් සෙට් වෙනකම් මං ගිහිල්ලා එන්නම්.